සුබ දවසක්. ඔයාව අදත් ආදරේ පිළිගන්නවා රීල් ඉන්සයිට් එකකින් ගෙනෙන තවත් ඉන්ට්‍රස්ටිං මූවි එකකට. අද අරන් ඇවිත් තියෙන ටිකක් වෙනස් විදිහක හොරර් මූවි එකක්. IMDb එකේ 10න් 6.2ක් ලබාගෙන තියෙන මේ මූවි එකේ නම තමයි ශබ්දම්. ඉතින් මම කියවන මේක ටිකක් වෙනස් ආකාරයක මූවි එකක් කියලා. මේ මූවි එක බලන වාට හොඳ හොරර් ෆීලිං එකක් වගේම මේ හොල්මන් අවතාර කියන දේවල් වල විද්‍යාත්මක පැත්තත් බලා ගන්න පුළුවන්. සයන්ස් ෆික්ෂන් හොරර් ඉන්වෙස්ටිගේෂන් කැටගරි වලට අයත් වෙන මේ මූවි එක ටැමිල් මූවි එකක් වුණත් මේක හොලිවුඩ් ලෙවල් එකටම කරලා තියෙනවා. කතාවේ සාරාංශය කියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ මූවි එක ගැන යම් අදහසක් ගන්න. එක්තරා වෛද්‍ය විද්‍යාලයක් තියෙනවා. මේ වෛද්‍ය විද්‍යාලයේ ඉන්න සිසුන් හදිස්සියෙම සියදිවි වෙනසා ගන්න පටන් ගන්නවා. ඉතින් මේ සියදිවි වෙනසා ගැනීම ගැන පරීක්ෂණයක් පවත්වන මේ යුනිවර්සිටි එකට එනවා රූබන් කියලා කෙනෙක්. මෙයා පැරනෝමල් ඉන්වෙස්ටිගේටර් කෙනෙක්. ඉතින් මෙයා නවීන තාක්ෂණයේ උදව්වෙන් එක් ආත්මයන් සමග සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්නේ. ඉතින් මේ ශිෂ්‍යයන් සියදිවි වෙනසා ගන්නේ ඇයි? මේ විශ්වවිද්‍යාලයේ ඇත්තටම හොල්මන් අවතාර ඉන්නවද? මොකක්ද මේ හැමෝටම ඇහෙන වවුලන්ගේ ශබ්දය? ඉතින් මේ අභිලාෂ ඔක්කොටම උත්තර හොයාගන්න නම් අවසානයේ වෙනකම් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් කතාව පටන් ගන්න කලින් සුපුරුදු මතක් කිරීම කරන්නම්. ඔයා තාම subscribe කරලා නැත්නම් අපේ channel එක දැම්ම subscribe කරලා notification bell එක all දාලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනින් යමු අපේ වීඩියෝ එකට. වෛද්‍ය ශිෂ්‍යාවක් යුනිවර්සිටි එකේ වහලේ උඩ ඉඳන් බිමට පැනලා සියදිවි වෙනසා ගන්න දර්ශනයකින් තමයි අපේ මේ මූවි එක පටන් ගන්නෙ. මෙහිම සියදිවි වෙනසා ගන්නේ ශ්වේතා කියලා ගෑනු ළමෙක්. ඉතින් මේ තමයි විදුහලේ තුන්වෙනි සියදිවි වෙනසා ගැනීම. ඉතින් මේ සිද්ධ වෙන සියදිවි වෙනසා ගැනීම නිසා විද්‍යාලයට නරක නාමයක් ඒවිද කියන සැකය නිසා පාසල් පරිපාලක කමිටුව රැස්වීමක් තියන්න තීරණය කරනවා. මෙතනදී ගුරුවරු කීප දෙනෙක් කියන්නේ මේ පාසලේ යම්කිසි අద్భుත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒත් විදුහල්පතිතුමා මේ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ වෙලාවේදී තමයි එක් ගුරුවරයෙක් අපේ කතානායකයා වෙච්ච රූබන්ගේ නම යෝජනා කරන්නේ. පැරනෝමල් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වුණු රූබන්ට හැකියාව තියෙනවා ඇසට අසු නොවන දේවල් තමන්ගේ විද්‍යාත්මක උපකරණ වලට අසු කරගන්න. ඒ වගේම අපේ කනට ඇහෙන්නේ නැති ශබ්ද අල්ට්‍රාසවුන්ඩ් වේව් හරහා පටිගත කරගන්න ඔහුට පුළුවන්. ඉතින් මේ ගැටලුව ගැන පරීක්ෂණ පටන් ගන්න රූබන් මේ වෛද්‍ය විද්‍යාලයට එනවා. මුලින්ම ඔහු කරන්නේ පාසලේ විදුහල්පතිව මුණ ගැහෙන එක. මේ ගැටලුව විසඳන එකට වඩා විදුහල්පතිට ඕන කරන්නේ මේ පාසලේ හොල්මන් අවතාර නැහැ කියලා සහතිකයක් රූබන් හරහා සමාජයට පෙන්වන්න විතරයි. ඉතින් පරීක්ෂණය බාර ගන්න රූබන් ඊළඟට යන්නේ පාසලෙන් ඔහුට දුන්නු නිල නිවාසයට. ඔහුගේ උදව්වට ආරෝග්‍යම් කියන මුලකරුවත් බලෙන්ම වගේ රූබන් ඔහු ළඟම තියාගන්නවා. පසුදා උදේ ලෙක්චර් රූම් එකට යන රූබන් මේ ශිෂ්‍යයන්ගෙන් දැනගන්න උත්සාහ කරනවා මේ සියදිවි වෙනසාගත්ත ශ්වේතා ගැන තොරතුරු කීපයක්. මෙතනදී ශ්වේතා ඉඳගන්න මේසේ පරීක්ෂා කරන රූබන් දකිනවා ශ්වේතා කුරුටු ගාපුලියම් සලකුණක්. ඒ වගේම අනිත් ශිෂ්‍යයන් කියන්නේ ශ්වේතා මෑතක ඉඳලා යම් කම්පැනියකින් හා බියකින් ජීවත් වුණා කියලා. ඇයට දරාගත නොහැකි ഘോഷාකාරී ශබ්දයක් කන්වලට ඇසෙන නිසා වෛද්‍යවරයෙක් කරා බේත් ගත්තා කියලා ඔවුන් රූබන්ට කියනවා. ශ්වේතා ඇතුළු මේ අනිත් ශිෂ්‍යයන්ගේ ගුරුවරිය වුණු අවන්තිකාව මුණ ගැහෙන රූබන් මේ ගැන තොරතුරු අවන්තිකාගෙන් ඇහුවත් ඇයි මේ කිසිම දෙයකට හරි උත්තරයක් නම් දෙන්නේ නැහැ. මොකද අවන්තිකා කියන්නේ හොල්මන් අවතාර විශ්වාස නොකරන කෙනෙක්. අවන්තිකා චෝදනා කරන රූබන් මේ පාසලට අවිල කරන්නේ බොරුවක් කියලා. මේ වෙලාවේ පල්ලියක සීනු හඬක් රූබන්ට ඇහෙනවා. ඒත් ඒ හඬ ඇහෙන්නේ රූබන්ට විතරයි කියලා මෙතනදී අපිට බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ අවන්තිකාටත් යම්කිසි දර්ශන වගේක් පේන්න අරන් තියෙනවා. හැබැයි ඒවා වෙන කෙනෙකුගේ මතකයන් වගේ තමයි පේන්න තියෙන්නේ. රූබන් ඊළඟට යන්න මෘත ශරීරාගාරයට. ඒ සහිතට කලින් සියදිවි වෙනසාගත්ත මුකේෂ්ගේ මලසිරුර පරීක්ෂා කරන්න. මෙතනදී පුදුම හිතෙන කාරණාව වෙන්නේ මේ ශරීරයේ දවසින් දවස විකෘති වෙමින් පැවතීමයි. අතපය ඇඹරෙමින් අවුරුදු ගණනාවක් මමීකృత වුණු මලමිනියක් වගේ තමයි මේ බොඩි එක නරක් වෙලා තිබ්බේ. මෙතනදී රූබන් දකිනවා මේ මලසිරුරේ අතක යම් සලකුණක්. ඒ තමයි ශ්වේතා මේසුර කුරුටු ගාපු සලකුණ. යම් අභිරහසක් මේ පාසලේ සිදුවීමෙන් පවතිනවා කියලා මේ වෙලාවේදී රූබන්ට තේරුම් යනවා. ඉතින් රූබන් ආරෝග්‍යම්මත් එකතු කරගෙන අදරෑ මේ පාසලේ භූත පරීක්ෂණයක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වැඩේට නයිට් විෂන් කැමරා, තාප සංවේදක කැමරා, අල්ට්‍රාසවුන්ඩ් කැප්චර් කරන්න පුළුවන් මයික්‍රොෆෝන් ආදී තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා. ඉතින් මුළු පාසල පුරාම මෙයා කැමරා සවි කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයා ගාව තියෙන පොඩි වෝකි ටෝකි වගේ උපකරණයක්. යම්කිසි ආත්මයක් ඉන්නවා නම් ඒ අය ඉන්න එක් සංඛ්‍යාත තියෙනවා. මේ උපකරණයට පුළුවන් එහෙම ආත්ම සම්බන්ධ කරගෙන ඒ අයගේ පණිවිඩ ඩිජිටල් සිග්නල් එකක් විදිහට පරිවර්තනය කරන්න. අපේ කන්වලට ඇහෙන්නේ නැහැ කියලා, ඇස්වලට පේන්නේ නැහැ කියලා, එහෙම දේවල් මේ ලෝකේ නැහැ කියන්න බෑ කියලා මේ මූවි එකේ ලස්සනට පැහැදිලි කරනවා. මුළු රාත්‍රියම පරීක්ෂණයේ යෙදෙන රූබන්ට මේ පාසලේ නේවාසිකාගාර ප්‍රදේශයේ නමුත් ශබ්ද වගේක් ඇහෙනවා. මේ ගැන බලන්න යන රූබන් ඉස්සරහට බය හිතෙන පෙන්වක් තියෙන අවතාරයක් කඩාපනිනවා. හැබැයි මෙතනදී බය වෙන්නේ රූබන් නම් නෙමෙයි මේ අවතාරය. මේ මොකද කියනවා නම් රූබන්ගේ හොඳ තෑග්ගක් මේ අවතාරයට ලැබෙන නිසා. ඉතින් මේ අවන්තිකා කියන්නේ හොල්මන් අවතාර අවිශ්වාස කරන කෙනෙක්නේ.
මෙයා තමයි මේ අවතාරයක් වගේ ඇඳගත්ත කෙල්ලව මේ වැඩේට එවලා තියෙන්නේ. මේකට තරහ එන රූබන් අවන්තිකා එක රණ්ඩු වෙනවා. මේ වෙලාවේ අවන්තිකා ළඟදී රූබන්ගේ EMF මීටර් එක වැඩ කරන්න ගන්නවා හරිම අමුතු විදියට. රූබන් හිතන්නේ අවන්තිකාගේ ෆෝන් එකේ සිග්නල් නිසා එහෙම වෙනවා කියලා. පරීක්ෂණ ඉවර වෙනකම් ෆෝන් එක ඔෆ් කරගන්න කිව්වත් අවන්තිකා රූබන්ට බෑ කියලා දොර වහලා දානවා. පරීක්ෂණයෙන් සාර්ථක ප්‍රතිඵලයක් නොමැති නිසා රූබන් ආයෙත් උදේ වැඩ පටන් ගන්නවා. රූබන්ට හම්බ වෙනවා සීදි විනාශාගත ළමයින්ගේ ෆෝන් වල තිබෙන සෙල්ෆි එකක්. මේ ෆොටෝ එකේ මේ සීදි විනාශාගත සේත සහ මුකේෂ් එක්ක තව ගෑනු ළමෙක් ඉන්නවා. එයාගේ නම තමයි දීපිකා. එයාගේ නම දීපිකා කියලා අවන්තිකා රූබන්ට කියනවා. ඉතින් දීපිකාව හොයාගෙන හොස්ටල් එකට යන රූබන් දැනගන්නවා ටික දවසකින් ඉඳන් දීපිකා ආගේ අතක් නැහැ කියලා. ඒ වගේම මෙයාලා බීලා අර සෙල්ෆි එක අරන් තිබුණේ වෛද්‍ය විද්‍යාලයේ තියෙන පරණ පුස්තකාලේ කියලා රූබන් හොයාගන්නවා. දීපිකාගේ කාමරේ තිබිලා රූබන්ට හම්බෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. ඉතින් මේක ලිව ડોක්ටර් හොයන්න යන රූබන්ට ડોක්ටර් කියනවා සේත යම් මානසික කම්පැනියකින් හිටියා කියලා. බවුලන් දහස් ගාණක් එකට කෑ ගහන ශබ්දයක් නිතරම එයාගේ කන්වලට ඇහෙනවා කියලා දීපිකා කියලා තියෙනවා. ප්‍රතිකාර කරන වෙලාවෙදි කන්වල තියෙන වේදනාව දරා ගන්න බැරිම තැන යව මරලා දාන්න කියලා දීපිකා ඉල්ලලා තියෙනවා. ඉතින් මේ කතාව අහව රූබන්ට තේරුම් යනවා මේ සීදි විනාශා ගැනීම වලට මුල්ුණු හේතුව. එදා රෑම දීපිකාගේ හොස්ටල් එකේ මුරකාරයා රූබන්ට කතා කරලා කියනවා මේ දැන් දීපිකා හොස්ටල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ගියා කියලා. රූබන් පුළුවන් ඉක්මනින් දීපිකාව මුණ ගැහෙන්න ආවත් රූබන්ට කලින් යම්කිසි බලවේගයක් දීපිකා ළඟට එනවා. දීපිකාගේ හොස්ටල් එකට එන රූබන් දකිනවා ගහක ගෙල වැළලාගෙන මිය ගිහින් ඉන්න දීපිකාගේ මනසිරුර. ඉතින් උදේවිදි පොලිසියෙන් ඇවිත් මරණ පරීක්ෂණය කරන වෙලාවේ දීපිකාගේ අතේ තර සලකුණ ඒ විදිහටම එයා පිහියකින් කපාගෙන තිබ්බා. මේ වෙලාවේ ආරෝග්‍යම් කියනවා එයා මේ සලකුණ දැකලා තියෙනවා කියලා පරණ පුස්තකාලේ ජනේල් වල. ආරෝග්‍යම් රූබන්ව එක්කන් යනවා මේ පුස්තකාලෙට. මේක ගොඩක් පරණ ගොඩනැගිල්ලක්. රූබන් දකිනවා ඉර පායගෙන ඉද්දි මේ ජනේල වල හෙවණ ලැබීමට වැටෙනවා. ඒ තමයි අර මල සිරුරු වල තිබුණු සංකේතය. ඒ වගේම දීපිකා, මුකේෂ් සහ සේත යන තුන්දෙනා අර සෙල්ෆි එක අරගෙන තිබුණේ මේ පුස්තකාලය ඇතුළමයි. ඉතින් මේ පැටනුණු නූල් බෝලේ හිමින් හිමින් ලිහිද්දී මේ එක් එක් කරුණු එකට සම්බන්ධ වෙනවා කියලා වගේම මේ හැම දෙයකම මේ පුස්තකාලයේ සම්බන්ධයි කියලා රූබන් තේරුම් ගන්නවා. රූබන් තීරණය කරනවා අවන්තිකාවත් එකතු කරගෙන මේ පුස්තකාලය ඇතුළේ යම් පරීක්ෂණයක් කරන්න. මේකට අවන්තිකා මුලින් අකමැති වුණත් එයා මේ වෙලාවේ පුස්තකාලයට එනවා. රූබන් හදන්නේ අවන්තිකාට පෙනෙන දර්ශනවල තේරුම හොයාගන්න. මෙතනදී වෙන්නේ හැමෝම නොහිතපු දෙයක්. මේ වෙනකල් අස්වාභාවික දේවල් විශ්වාස නොකරපු අවන්තිකාවත් පුදුම කරමින් යම්කිසි ආත්මයක් රූබන් එක කතා කරන්න උත්සාහ කරනවා. ඒත් රූබන් පුදුම වෙන්නේ මෙතන එක ආත්මයක් නෙමෙයි ආත්ම විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා තේරුම් යද්දී. උන්ගේ උපකරණේ හරහා වුන්ට පණිවිඩයක් දෙන්න හැදුවත් ඒක මෙයාලට මේ වෙලාවේ තේරෙන්නේ නැහැ. රාත්‍රියේ වෙච්ච සිදුවීම නිසා අවන්තිකා ඉන්න කම්පැනියට ලක් වෙලා. අවන්තිකාව රෝහල්ගත කරන රූබන් විදුහල්පතිව හම්බෙලා කියනවා මේ පාසලේ ඇත්තටම හොල්මන් අවතාරේ ඉන්නවා කියලා. ඒත් විදුහල්පති කරන්නේ අවන්තිකාට භූත දෝෂයක් වුණා මිසක් පාසලේ ගැටලුවක් නැහැ කියලා මාධ්‍යයට ප්‍රකාශ කරන එක. රූබන්ට මේකට නම් ගොඩක් තරහ යනවා. නැවතත් පුස්තකාලයට යන රූබන්ට පරණ ඩයරි එකක තිබිලා ස්වර රටාවක් හම්බෙනවා. මෙතන තියෙන ෆියෝනාවකින් රූබන් මේ ස්වරය වාදනය කරද්දී බිම තියෙන ලී කුඩු වලින් යම් රටාවක් මතුවෙනවා. අධිසංඛ්‍යාත ශබ්දවලදී ගුරුත්වය කම්පණය වෙන නිසා ඒ මගින් වාතයේ තියෙන පාටිකල්ස් එක් එක් රටාවලට වෙනස් වෙන එක තමයි මෙතනදී වෙන්නේ. ආපහු කාමරයට යන රූබන් එයා ගාව තියෙන ස්පීකර්ස් යොදාගෙන මේ පරීක්ෂණය කරලා මේ ආත්මීය සංඛ්‍යාතය හොයාගන්න උත්සාහ කරනවා. ඒ රේඩියෝ එක භාවිතා කරලා රූබන් හොයාගන්නවා මේ අය මේ ඉන්නේ 444 කියන සංඛ්‍යාතය කියලා. මේ සංඛ්‍යාතය හඳුන්වන්නේ ගෝඩ් ලෙවල් ෆ්‍රීකවෙන්සි කියලා. මෙඩිටේෂන් වලදී යම් යම් රෝගවලට සංගීතයෙන් ප්‍රතිකාර කරනවා. ඒ සඳහා යොදාගන්නෙත් මේ 444 කියන සංඛ්‍යාතය. මේ ගැන වැඩිදුර තොරතුරු ඔයාලට Google කරලා බලන්න පුළුවන්. ඉතින් අපි ආයෙත් එමු අපේ කතාවට. රූබන් පල්ලියෙන් හොයාගන්න ඩයරියේ පල්ලියක නමක් තියෙන නිසා ඒ පල්ලිය හොයාගෙන යන රූබන් ෆාදර් කෙනෙක් මුණ ගැහෙනවා. මේ ෆාදර් කියන ඔය පාසල හැදුවේ පූජනීය ස්ථානයක් කඩ දාලා කියලා. ඒ වගේම පැරණි පුස්තකාලයේ මුලින් දේවස්ථානයක් කියලාත් ඔහු කියනවා. ඉතින් මෙතනින් නැවත එන රූබන්ගේ වාහනය අద్භූත බලවේගයක් විසින් පාලනය කරනවා. වාහනේ සිග්නල් ලයිට් වලින් රූබන්ට යන්න ඕන පාර කියන මේ බලවේගය රූබන්ව කැලයක් ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙක් ළඟට අරන් යනවා. මේ වයස්ගත පුද්ගලයා රූබන්ට මේ පාසලේ අතීත කතාව කියන්න පටන් ගන්නවා. මේ පාසලේ වගේම රෝහලෙත් අයිතිකාරයා වෙන්නේ ડોක්ටර් ඩැන්විල් කියලා පුද්ගලයෙක්.
ඔහුගේ බිරිඳ වෙලා හිටිය ඩොක්ටර් ඩයනා. ඩයනා මොන වැඩේ තිබුණත් උදේම පල්ලියට ගිහින් යාඥා කරන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. දවසක් මෙහෙම යන ඩයනා දකිනවා පල්ලිය ඇතුලේ දාලා ගිය අතදරුවේ. මේ දරුවා අංග විකල නිසා දෙමව්පියන් මේ විදිහට පල්ලිය දාලා ගිහින් තියෙනවා. මෙතනදී හිත උණු වෙන ඩයනා තීරණය කරනවා මේ වගේ මහමග දාලා යන අංග විකල දරුවන්ව රැක බලා ගන්න රෝහලක් විදිහට මේ පල්ලිය පරිවර්තනය කරන්න. මොකද දෙවියන් අසරණයන්ට පිට වෙනවා නම් මේ අසරණ ළමයි වෙනුවෙන් දෙවියන්ගේ දේවාලය ගත්තට තරහ ගන්න එකක් නැහැ කියලා හිතලා. ඉතින් මෙහෙම පටන් ගත්ත රෝහල මේ දරුවන්ට ඉගෙන ගන්න පාසලක් ඒ වගේම අද මේ තියෙන පුස්තකාලය දක්වාම වෙනස් වෙනවා. අංග විකල දරුවන් රාශියකට පිට වෙන්න ඩොක්ටර් ඩයනාට පුළුවන් වෙනවා. ඩොක්ටර් ඩයනා එක් සොයා ගැනීමක් කරනවා. ඒ තමයි සංගීත ස්වරම් වගේ මේ දරුවන්ගේ මනසට ප්‍රතිකාර කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය අදට සැබෑ ලෝකයේ ડોක්ටර්ස්ලා තමන්ගේ රෝගීන් වෙනුවෙන් අත්හදා බලන ක්‍රමයක්. ඉතින් මෙහෙම කාලය ගෙවෙද්දි හිටි හැටියෙම මේ දරුවන්ට හඳුනා නොගත් රෝගයක් වැළඳෙනවා. හෙමින් මේ ළමයි එක්කෙනා දෙන්න මිය යනවා. ඒ වගේම මේ රෝගිය ડોක්ටර් ඩයනාටත් හැදෙනවා. එහෙම රෝගී වුණු ඩයනා තාමත් රෝහලක කෝමා තත්ත්වයක ඉන්නවා කියලා තමයි මේ වයසක මිනිස්සයා කියන්නේ. ඒ වගේ මෙයා රූබන්ට පෙන්නනවා මේ කැලේ ඇතුලේ අර මැරුණු ළමයින්ගේ සමූහ මිනිවලවල්. මුළු කැලේම මේ ළමයින්ගේ සොහනක් වෙලා තියෙනවා කියලා දකින රූබන් මෙතනින් එන්නේ ලොකු කලකිරීමකින්. මේ අතරේ රෝහල් ගත කරපු අවන්තිකාට සිහිය එනවා. මේ වෙලාවේ අවන්තිකා කියනවා එයාට සිහිය නැති වුණත් එයා අවදියෙන් හිටියා කියලා. ඒ කියන්නේ යවට වෙච්ච හැමදේම එයාට තේරෙනවා කියලා. අවන්තිකා මේ වෙනකල්ප දැක්ක දර්ශන වෙන කාගේවත් නෙමෙයි ડોක්ටර් ඩයනාගේ කියලාත් මේ වෙද්දි අවන්තිකාට තේරුම් ගිහින් තියෙනවා. ડોක්ටර් ඩයනා ඉන්න කාමරේ හොයන් යන මේ දෙන්න දකින්න අවුරුදු 30ක් පුරාවට කෝමා තත්ත්වයෙන් ඉන්න ડોක්ටර් ඩයනාව. රූබන් මෙතනදී කියන්නේ ඩයනා මේ වෙද්දිත් මිය ගිහින් කියලායි. ඩයනාගේ ආත්මය තමයි මේ සිහිදු වෙනසා ගැනීම පිටිපස්සේ ඉන්නේ කියලාත් ඔහු කියනවා. කවුරුම හරි ડોක්ටර් ඩයනාව ඝාතනය කරලා එයා කෝමා එකක ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න මේ බොරුව කරනවා කියලා තමයි රූබන් හිතන්නේ. මෙහෙම හිතන රූබන් හදන්නේ ඩයනාගේ මැෂින් එක ගලවලා දාන්න. ඒත් එයාට ඒක කරන්න නම් වෙන්නේ නැහැ. මොකද රෝහලේ ආරක්ෂකයින් නැවිත් රූබන්ව නවත්තලා පොලිසියට බාර දෙනවා. පොලිස් අත්අඩංගුවේ ඉද්දී රූබන්ට එක් නිලධාරියෙක් විසින් පහර දෙනවා. මේත් එක්කම ඒ නිලධාරියාගේ කනේ ලේ එන්න පටන් ගන්නවා. සියදිවි නසාගත්ත අය වගේම මේ නිලධාරියගේ කම්බරේ තුවාල වෙලා ඇදගෙන වැටෙනවා. මේ ගැන විමර්ශනය කරන්න එන අලුත් නිලධාරියා පාසලේ විදුහල්පතිට කියනවා වහාම ડોක්ටර් ඩෙන්විල්ට එන්න කියන්න කියලා. විමර්ශන නිලධාරියා මෙතනින් ගියාට පස්සේ විදුහල්පතිගේ කන් වලින් ලේ ගලන්න පටන් ගන්නවා. ගොඩක් වේදනාවෙන් කෑ ගහන විදුහල්පති එතනම මරණයටපත් වෙනවා. ඉතින් විදුහල්පතිගේ මරණයත් එක්ක පාසලේ පාලන තනතුර හිස් වුණ නිසා චෙයාමන් වෙච්ච ડોක්ටර් ඩෙන්විල් පාසලට එනවා. අවුරුදු ගාණක් තිස්සේ උපකරණ ආධාරයෙන් ජීවත් වන තමන්ගේ බිරිඳව දකින්න ඩෙන්විල් ගොඩක් දුක් වෙනවා. වසර ගාණක් තිස්සේ උපකරණ ආධාරයෙන් ජීවත් වන තමන්ගේ බිරිඳ කියලා දුක් වෙන ඩෙන්විල් තීරණය කරනවා උපකරණ ඉවත් කරලා ඩයනාගේ මේ ජීවිතය අවසන් කරන්න අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් කරන්න. මේ අතරේ දරුවන්ගේ මිනිවලවල් හාරන රූපන් දකිනවා මේ මිනි පෙට්ටිවල ඔවුන්ගේ මල සිරුරු නැහැ කියලා. ඒ වෙනුවට අඳුරු බන්ධනයක් කරපු වවුල් මලකුණු තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ මල සිරුරු හැංගුවේ කවුද? මේ අඳුරු මායාවන් කරේ කවුද? මේ හැමදේම කල්පනා කරන රූබන්ට මේ වෙලාවේ ඩයනාගේ ආත්මය මේ හැමදේටම උත්තර දෙනවා. ඉතින් ඩයනා ඉන්නේ මැරිලා නෙමෙයි. එයා ඉන්නේ තාමත් කෝමා එකක. ඩයනාට සිද්ධ වෙලා තියෙන්නේ අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් එකක්. කලින් සියලු දිනසාගත සේත ඇතුළේ පිටිස තමයි නොසලකිලිමත්ව බෙහෙත් වර්ග එන්නත් කරලා ඩයනාට මේ දේ කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා තමයි මේ ශිෂ්‍යයින්ව ඝාතනය කරලා තියෙන්නේ ඩයනාගේ ආත්මය. හැබැයි මේ දේවල් ඒ අය කරලා තියෙන වෙනත් කෙනෙකුගේ කීමට. ඒ තමයි ડોක්ටර් ඩෙන්විල්ගේ දෙවෙනි බිරිඳ වෙන නැන්සි. ඩයනා සංගීතය මගින් ළමයින්ගේ මනස සුවපත් කරන්න ක්‍රමයක් හොයාගද්දී නැන්සි කාටේරියන් කියන වවුලන් යොදාගෙන යම් ප්‍රතිකාරයක් හොයාගන්න පරීක්ෂණ කරන මෙනු හිටියේ. ඉතින් ඩයනාට හැමෝම ප්‍රශංසා කරද්දී නැන්සි ඩයනාට ඉරිසියා කරන්න පටන් ගත්තා. මේ නිසා නැන්සි කලේ තමන්ගේ අත්හදා බැලීම් වලට ඩයනාගේ රෝහලේ ළමයින්ව පාවිච්චි කරන එක. ඒත් ඒක සාර්ථක වුණේ නම් නෑ. බෙහෙතක් වෙනුවට නැන්සි හොයාගත්තේ හඳුනා නොගත් වෛරසයක්. ඉතින් මේ වෛරසයෙන් තමයි මේ රෝහලේ ඉන්න දරුවෝ ටික ටික මිය යන්නේ. දවසක කවුරුම හරි මල සිරුරු ගොඩගෙන පරීක්ෂණ කරයි කියන බයට නැන්සි හොර රහසම මේ මල සිරුරු විනාශ කරලා දානවා. ඒ වගේම අඳුරු මායාවන් යොදාගෙන මේ වවුල් මල සිරුරු මිනි පෙට්ටිවල තිබ්බෙත් නැන්සිම තමයි. නැන්සික මේ අපරාධ දැනගන්න ડોක්ටර් ඩයනා තර්ජනයක් විදියට දකින නැන්සි ડોක්ටර් ඩයනාව මරන්න හැදුවා. ඩයනා මැරෙන්නේ නැතුව කෝමා තත්ත්වයකටපත් වෙනවා. ડોක්ටර් ඩෙන්විල්ව රවට්ටගෙන ඔහුත් එක්ක විවාහ වෙන නැන්සි මේ හැමදේම දැනගන්න ඩෙන්විල්වත් මරලා දානවා. ඉතින් මේ පුස්තකාලයේ හොල්මන් කරන්නේ මේ මියගිය දරුවන් හා නැන්සිගේ ශරීරයෙන් ඉවත් වුණු ඇගේ ආත්මය. නමුත් හරි ප්‍රතිකාර කළොත් ඩයනාට නැවත ජීවත් වෙන්න පුළුවන් කියලා රූබන් සහ අවන්තිකා දැනගන්නවා. ඒ නිසා ඩයනාගේ ශරීරය පුස්තකාලයේ ඇතුළට ගෙනල්ලා රූබන් උත්සාහ කරන්නේ නැවතත් ඩයනාගේ ශරීරය ඇතුළට ඇගේ ආත්මය ඇතුල් කරන්න. ඒත් ඔවුන්ට බාධා කරමින් මෙතනට නැන්සි සහ ඇගේ ආරක්ෂකයින් ඉන්න නිසා ඔවුන් අතර ලොකු ගැටුමක් ඇති වෙනවා. නැන්සි ඇගේ කාටේරියන් වවුලන්ගේ ශබ්ද තරංග වලින් ඩයනාගේ සහ දරුවන්ගේ ආත්මයන් දුර්වල කරත් මේ අතරේ රූබන් ඩයනා විසින් හොයාගත්ත තනුව ෆියෝනාවෙන් වාදනය කරනවා. මේ නාදයෙන් නැවතත් ශක්තිමත් වෙන මේ ළමයින්ගේ අවතාර
නැන්සිවත් දරුණු විදියට මරලා දානවා. ඒ වගේම ඩයනගේ ආත්මයත් නැවත ඇගේ ශරීරයට ඇතුළු වෙන නිසා ඩයනට නැවත ජීවිතය ලැබෙනවා. ඉතින් මේ විදියට තමයි මේ ශබ්දම් කියන මූවි එක නිමාව දකින්නේ. මේ මූවි එකේ කියවෙන පරීක්ෂණ සහ අවතාර ඉන්නවා අයයි සැක කරන පාසල්වල විස්තර කීපයක් මේ මූවි එක අවසානයේ අපිට පෙන්වනවා. මේ දේවල් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ආස කෙනෙක්ට විකිපීඩියා එකේ ගොඩක් විස්තර තියෙනවා මේ කාටේරීන් වවුලන් ගැන සහ ශබ්ද ප්‍රතිකාර ගැන. එහෙනම් රීල් ඉන්සයිට් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලමින් අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැන බලාපොරොත්තු වෙමින් එතකන් ඔයාලට සුබ දවසක්.